හෙලෝ ගයිස් ඉතින් ලක්ෂ ගණන් මුදල් මමන AI වීඩියෝස් අල්ලිමිටඩ් ෆ්‍රී හදමුද එහෙනම් වැඩි කතානතුව අපි යමු වීඩියෝකට ඉතින් ගයිස් වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට හැබැයි notification bell icon එකත් all press කරලා තියාගන්න කියලා. එහෙම වුණොත් තාම මේ වගේ දැන් හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ගයිස් මේ දවස්වල අපිට YouTube එකේ TikTok එකේ ගොඩක්ම දකින්න හම් වෙන viral වෙලා දෙන වීඩියෝ එකක් තමයි තැඹිලි පාට මහත් පූස පාවිච්චි කරලා හදපු AI videos. ඉතින් guys අද අපි කරන්න යන්නේ අපිටම කියලා කොහොමද මේ වගේ AI videos generate කරගන්නේ කියලා. එහෙනම් අපි යමු දැන් PC එකේ screen එකට. ඉතින් guys අපි අපේ PC එකට ඇවිල්ලා අපි කරන්න මුලින්ම අපේ web එකක් open කරගන්න ඕනේ මේ screen එකට. ඉතින් guys අපි අපේ වීඩියෝ එක හදන්න ඕන කරන prompts ටික මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. ඉතින් guys අපි prompts ටික හදාගන්න අපි පාවිච්චි කරන්නේ ChatGPT එක. එහෙනම් guys අපි යමු මුලින්ම ChatGPT එකට. ඉතින් guys අපි අපේ web එකේ මුලින්ම අපි ChatGPT එකට log වෙන්න ඕනේ. ඉතින් guys මම මුලින්ම ChatGPT එකට log වෙනවා. ඉතින් guys මම පල්ලා description එකේ prompt එකක් දාලා තියෙනවා. ඕගොල්ලෝ prompt එක copy කරන් එන්න ඕනේ. copy කරන් ඇවිල්ලා මෙන්න මේ මම දානවා වගේ photo එකක් ඔයාලට පුළුවන් Google එකෙන් download කරගන්න. ඉතින් guys මේ download කරගත්ත image එක මම ChatGPT එකට ගන්නවා. අරගෙන මම description එකේ දාලා තියෙන පළවෙනි prompt එක ගෙනල්ලා මෙතනට copy paste කරන්න තියෙන්නේ. ඉතින් guys මේ විදිහට අපි ඒක copy paste කරගෙන මේක අපි send කරනවා. ඉතින් guys මේ විදිහට send කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ prompt එක කිසිම වෙනසක් කරන්න නැතුව මම ඊළඟට description එකේ දාලා තියෙන දෙවෙනි prompt එක ගෙනල්ලා මෙතනට copy paste කරගන්න තියෙන්නේ. ඉතින් guys මගේ දෙවෙනි prompt එකත් මම මේ විදිහට මේකට copy paste කරගන්නවා. copy paste කරලා මේකත් අපිට send කරන්න තියෙන්නේ. send කරගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක විසින්ම අපිට auto generate කරලා දෙනවා prompt ටිකක්. අපේ වීඩියෝ එකට අදාළ. ඉතින් guys මේ විදිහට අපි ChatGPT එක පාවිච්චි කරලා හදාගත්තු prompt එක videos වලට generate කරන්න අද පාවිච්චි කරන්නේ Grok AI එක. ඉතින් guys අපි Grok AI එක පාවිච්චි කරලා මේ prompt එක videos වලට generate කරගමු. ඉතින් guys අපි Grok AI එකට log කරලා ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා ChatGPT එකෙන් හදාගත්තු prompt එක පිළිවෙලට මේ විදිහට පළවෙනි prompt එකෙන් නම් copy කරගන්නවා. copy කරගෙන ඊළඟට මම Grok AI එකට ගිහිල්ලා මේ විදිහට copy paste කරගන්නවා. copy paste කරගෙන අපිට කරන්න තියෙන්නේ මේක send කරන්න. ඉතින් guys අපි මේ විදිහට මේක send කරගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට ඔටෝම මේ ටික generate කරලා දෙනවා. ඉතින් guys මෙතනින් අපි කැමති එකක් තෝරගෙන අපිට තියෙන්නේ ඒක select කරගන්න. ඉතින් guys මේ select කරගත්තා පස්සේ අපිට මෙතන යට බලා ගන්න පුළුවන් make video කියලා තියෙනවා. ඉතින් guys මම මේක මේ විදිහට click කරගන්නවා. ඉතින් guys ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරනවා.
මේක මේ විදිහට ජෙනරේට් වුණාට පස්සේ අපිට එන්නේ මෙතන මේ වීඩියෝ කියන එක හැටට තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරලා ඔරිජිනල් වීඩියෝ එක පහසුවෙන් අපේ PC එකට සේව් කරගන්න පුළුවන්. ඉතින් guys මේ විදිහට අපි දෙවෙනි prompt එකත් මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ඇවිල්ලා අපි මෙතන paste කරගන්නවා. paste කළා මේකත් අර විදිහටම මෙහෙම send කරන්න තියෙන්නේ. Jangan video kat ini saya jangan lupa subscribe team dan download button klik කරලා අපි download කරගන්න. ඉතින් guys මේ විදිහට අපි ඒක software එකක් කියන එක නම් download කරගන්න. ගයිස් අපේ ග්‍රොක්කේ එක පාවිච්චි කරලා හදාගත්තු ක්ලිප්ස් ටික එකතු කරලා ලස්සන වීඩියෝක් හදාගන්න ඕනේ. ඉතින් ගයිස් මේ වීඩියෝ හදාගන්න මම භාවිතා කරන්නේ අපි හැමෝම දන්න CapCut කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ගයිස් අපි මේ ක්ලිප්ස් ටික එකතු කරලා CapCut එක හරහා වීඩියෝ එක හදලා බලමු අපිට මොන වගේ රිසල්ට් එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් ඊළඟට අපි කරන්න ඕනේ අපේ CapCut එකට මේ වීඩියෝ ක්ලිප්ස් ටික අපි ඉම්පෝර්ට් කරගන්න ඕනේ. ඉම්පෝර්ට් කරගත්තට පස්සේ අපි අපේ මේ වීඩියෝ ක්ලිප් ටික ටයිම්ලයින් එක drag and drop කරගමු. මේ විදිහට මම පිළිවෙලට වීඩියෝ ක්ලිප්ස් ටික මගේ ටයිම්ලයින් එකට ගන්නවා. ඉතින් guys ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක අර ඉතින් guys ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලිප්ස් අතර තියෙන ગેප් එක නැති වෙන්න මේ ක්ලිප්ස් අතරට අපි ඇනිමේෂන් ටිකක් දාගන්න ඕනේ. ඉතින් guys මම මේ විදිහට මගේ ක්ලිප්ස් අතර ඇනිමේෂන් ටිකක් දාගන්නවා. ඉතින් guys මේ විදිහට ඇනිමේෂන් ටික අපි දාගත්තට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකට ලස්සන මියුසික් ට්‍රැක් එකක් දාගන්න ඕනේ. ඉතින් guys මේ විදිහට මම මගේ වීඩියෝ එකට ගන්න මියුසික් ට්‍රැක් එකක් දාගන්නවා. guys ඔයා මොකද හිතන්නේ අද අපි ගෙන වීඩියෝ ගැන මතක ඇති ඔයාගේ දසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් වෙනදා කියනවා වගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට හැපෙන notification bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න.